සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට මේ වගේ දිගටම news බලන්න අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ධම්ම subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න අද ගණන්ලා තියෙන්නේ ඊයේ 26 වෙනිදා පස්වරුවේදී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදු ලැබූ සිසුන් සංඛ්‍යාව 1,77,000. එම සමස්ත ප්‍රමාණයෙන් 164කි. මේ පාසල් අයදුම් කරුවන් 1,49,000ක් සහ පෞද්ගලික අයදුම් කරුවන් 27,000ක් ඇතුළත් වුණා. මේවට පැති උසස් පෙළ විභාගය සඳහා සමත් අයදුම් කරුවන් 2,47,000ක් ඉන්නවා. ඒ සඳහා පාසල් අයදුම් කරුවන් 2,22,000ක් සහ පෞද්ගලික අයදුම් කරුවන් 50,000ක් ඇතුළත් වුණා. එමෙන්ම විභාග දෙවන්තුව සඳහන් කළේ පාසල්වල මුද්‍රිත විභාග ප්‍රතිඵල ලේඛන විදුහල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 2024 උසස් පෙළ විභාගයේ නැවත ප්‍රතිඵල සමීක්ෂණය සඳහා මැයි 2 වෙනිදා සිට අයදුම් කරන හැකි බවයි. එම අමාත්‍යාංශ වැඩිදුරටත් සඳහන් කරේ මැයි 16 වෙනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර දීමට හැකි බවයි. ඉතින් ඔන්න උසස් පෙළ ප්‍රතිඵල වලට ෂුවර් නැත්නම් නැවත සමීක්ෂණයක් මැයි 2 වෙනිදා ඉඳන් මැයි 16 වෙනකන් තියෙනවා. ඉතින් ඔයාගේ රිසල්ට් එක ඔයාට ෂුවර් නැත්නම් නැවත සමීක්ෂණයක් දාලා ඔයාගේ රිසල්ට් එක කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක්ම ෂුවර් නැති අයට තමයි මේක රිසල්ට් එක බලන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට බලන්න පුළුවන්. ඉතින් රිසල්ට් එක ෂුවර් නැත්නම් ඔයාට අනිවාර්යයෙන්ම මේක රීකරෙක්ෂන් දාලා අපහු බලන්න පුළුවන්. ඉතින් රීකරෙක්ෂන් ගන්න මැයි 2 වෙනිදා සිට මැයි 16 දක්වා කියලා තමයි දැනට නිවුස් වල කියලා තියෙන එක. හින්දා ඔයාලා මැයි 2 වෙනිදා මැයි 16 වෙනකන් දක්වා ඔයාට ඔයාගේ රිසල්ට් එක ෂුවර් නැත්නම් අනිවාර්යයෙන්ම රීකරෙක්ෂන් දාලා බලන්න. ඊට අමතරව කියන්න තියෙන්නේ 2024 උසස් පෙළ ප්‍රතිඵල සමත් වූ සියලු දෙනාටම සුබ පැතුම්. ඊට අමතරව ඔයාගේ රිසල්ට් එක ෂුවර් නැත්නම් අනිවාර්යයෙන්ම මේ රීකරෙක්ෂන් දාලා බලන්න.